Hi everyone, welcome back to my Dirshani Vlog YouTube channel. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අද අප්‍රේල් 22 මගේ birthday එක. අද මගේ දවස පටන් ගත්තේ උදේම නැගිටලා පිරිසිදු වෙලා ලෝතුර අමාමෑණී බුදු පියාණන් වහන්සේ උදෙසා කිරි ආහාර පහන් සුවඳ දුම් පූජා කිරීමෙන් පසුවයි. මේ ඔයාලට පේන්නේ මම හදපු කිරිබත්. ඒකත් එක්ක ලුණු මිරිස් එකක් හදාගත්තා මට කන්න. ඊට පස්සේ තේ එකක් හදාගත්තා. ඉතින් කිරිබත් මං උදේට කන්න ගොඩක් කාලෙකින් හැදුවෙත්. ඉතින් හරි රසට තිබුණා. ඉතින් මම බර්ත්ඩේ එක නිසා අම්මට කිව්වා නැති බැරි අයට කෑම පාර්සල් දෙන්න කියලා වතුර බෝතල් එක්ක. උඩින් පේන ෆොටෝ එකෙන් පේන්නේ ඒ අම්මා කරපු සත්කාරයේ එක ෆොටෝ එකක්. ඊට පස්සේ මම කෑම ටිකක් හදාගත්තා. පරිප්පු කිරට උයලා, චිකන් මිරිසට උයලා, වම්බටු බැදලා සැලඩ් එකක් හැදුවා. අල තෙල් දැම්මා. කට්ලට් ටිකක් හැදුවා. එළවලු කලවම් කරලා බත් එකක් හැදුවා. තව මම පපඩම් බැද්දා. බලන්නකෝ හොඳයිද කියලා. ඉතින් මේ තියෙන්නේ මං හදපු කෑම ටික තමයි. මගේ බර්ත්ඩේ එකට විශ් කරපු මගේ අම්මා නංගි ඇතුළු සියලු මගේ යාළුවෝ නෑදෑ හිත මිතුරන්ට ගොඩාක් ස්තුති කරනවා මට වෙලාව අරගෙන මට උපන්දිනේට සුබ පැතුවට. ඔන්න මං උපන්දිනේට හදපු කෑම මම්ම කන්න යන්නේ. මේ තියෙන මගේ කෑම එක. බලමු රහයි කියලා. නියමයි. කාලා ඉවරයි. මං හදපු කෑම මටම රසයි. ඇත්තටම රසයි. මම මේ ඉඳලා හිටලා තමයි මේ හදන්නේ. අද උපන්දිනේ හින්දා මං හැදුවේ. තනියම හදලා තනියම කෑවා. කේක් කළා කාලා බලමු. මා රසයි. මං කේක් හැදුවේ නැහැ. මං වැඩ කරන මගේ ජොබ් එකේ කට්ටිය මට එතන කේක් එකක් හදලා තිබුණා. එයාලා මට ප්‍රසන්ට් වගේක් දුන්නා. මේ තියෙන්නේ මට ලියලා තියෙන කාඩ් එක. ඒක ලියලා තියෙන්නේ happy birthday ඔයාගේ උපන්දිනේට සුබ පැතුම් කියලා. එයාලගේ නම ටික ලියලා තියෙනවා. ඊළඟට මම එයාලා මෙන්න මේක දීලා තියෙන ප්‍රසන්ට් එකට. මේක හරි සුවඳයි. මේක මේ කැන්ඩල් එකක්. මේක අර ඩොෆ්ට් අර සුවඳ එන්නේ ඒකක්. ඊළඟට එයාලා අරන් කියනවා මේ මට ප්‍රසන්ට් එක දුන්නේ මේ මග් දෙකක්. එක අයිස් කොෆි හදන්න පුළුවන්. ඒකත් හරි ලස්සනයි.
ඉතින් මගේ යාළුවන්ට මම ගොඩාක් ස්තුති කරලා ආවා මට ප්‍රසන්ට් එකක් දුන්න හින්දා. මේ මට ඉතින් වෙන ප්‍රසන්ට් දෙන්න කවුරුත් නැහැ. මම තනියෙන් මට ගන්නවා. මේ තියෙන්නේ මම මට ගත්ත මල් එක. මම සතුටු කරන්න මම ගත්තා. තව දෙයක් මම ගන්න හිටියේ. ඒක තිබුණේ නැහැ. මම ඒක ආයෙ ගිහලා බලන්න ඕනේ. මම ඒක වෙන වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මේ විදිහට තමයි මගේ උපන්දිනය දවසේ මම වැඩ කටයුතු කරගත්තේ. මම අද නිවාඩු දවසක්. ඉතින් ඒකත් හොඳ වෙලාවට යෙදුණා නිවාඩු. ඉතින් කඩේට විතරක් ගියා පොඩ්ඩක් මල් එකක් ගන්න හිතුණා මට ආසයි හිතුණා ඒකට. ඊට පස්සේ පුංචි කේක් කෑල්ලක් ගත්තා. ඉතින් අද වෙන ප්ලෑන් වගේකුත් තිබ්බ එළියට යන්න. නමුත් අද දවසේම වැස්ස සීතලයි. ඉතින් ඒවා ඔක්කොම කැන්සල් කරා. ඉතින් තව දෙයක් මට මං ගන්න යන්න හිටියේ. නමුත් ඒකටත් යන්න බැරි වුණා. ඒකත් වෙන දවසකට දැම්මා. ඉතින් අද දවසේ මම මේ විදිහට තමයි ගත කළේ. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දීර්ෂයිනි vlog YouTube channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. තවත් ලස්සන වීඩියෝ එකේ හම් වෙනකන් ඔයාලා සතුටින් සනීපෙන් පරිස්සමින් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.